සිංහ ලග්න හිමි ඔබ මේ දවස්වල ආందోලනාත්මක ලග්නයක් බවට පත් වෙලා තිගෙනවා. ඔබේ අෂ්ටම ඒ රාශිකය මේ වෙද්දී ආරම්භ වෙලා තියෙන නිසා. නමුත් ඔබට යම් දෙයක් කියන්න ඕනේ. ඒ තමයි බය වෙන්න එපා. මොකද යම් කාලයක් යනකම් ඔබට එකපාරම මේ අෂ්ටමේ රාශිකයේ බලපවත්න්නේ නැහැ. හැබැයි එතනදී සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබේ සෙනසුරු මහදශාවක් යනවා නම් සෙනසුරු ඔබේ 22 වෙනි දෙස්කානාධිපති වෙනවා නම් ඔබට මේ අෂ්ටමේ රාශිකය කල්යන්න පෙරම ආරම්භ වීමත් සමගම දැනටමත් ප්‍රශ්න සිද්ධ වෙලා ඇති. හරිද? මේ වසර පටන් ගත්තෙත් ප්‍රශ්නකින් වෙන්න පුළුවන්. නමුත් ඔබ බය වෙන්න එපා. බහුතරයට එහෙම වෙන්නේ නැහැ. හරිද? බහුතර සිංහ ලග්න හිමියන්ට ටිකක් අර අෂ්ටමේ රාශිකයේ පටන් ගත්තා ටික කාලයක් යනකන් ටිකක් සුබ තත්ත්වයක් තියෙනවා. මොකද ඒකට හේතුව තමයි ඔබේ මේ වෙද්දි ගත්තොත් එහෙම ඔබේ විශේෂයෙන්ම අයස්ථානාධිපතියා සහ ධනස්ථානාධිපති බුධ ග්‍රහය. මේ මැයි 7 වෙනිදා බුධ මාරු වෙලා ඔබේ 9 වෙනිදාට තමයි මේ වෙද්දී ඔබේ ලග්නාධිපති වෙන රවි ග්‍රහය උච්ච ක්ෂේත්‍ර තත්වයෙන් ඉන්නවා ඔබේ 9 වෙන්නේ. හරිද? එතකොට මේ යෝගයක් හැදෙනවා බුධාදිත්‍ය යෝගය කියලා. මෙන්න මේ 9 වෙන්නේ ඔබේ මෙන්න මේ ඉදිරි මාසය තුල. මේ යෝගය නිසා ඔබට ඉතාමත් සුබ තත්ත්වයක් උද්ගත වෙනවා. ඒ මොකක්ද? ඔබට අෂ්ටමේ රාශිකයක් තිබුණත් විශේෂයෙන්ම විදේශගත වෙන්න ඔබ බලාපොරොත්තුෙන් ඉන්නවා. සිංහ ලග්න හිමි ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබට විදේශගත වෙන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි ඔබ බලාපොරොත්තුෙන් ඉන්නවා නම් උසස් අධ්‍යාපනය ඔබ උසස් අධ්‍යාපන ඉවර කළා. ඒ දේවල් වලින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ කාලවලටත් සුබ තත්ත්වයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ඔබ බලාපොරොත්තුෙන් ඉන්නවා නම් යම්කිසි නව කටයුත්තක් ආරම්භ කරන්න. ඒ වගේම ඔබේ පෙර පිනට ඔබට ලැබෙන දේවල්, ඔබේ පෙර කුසල කර්ම වලට ඔබට ලැබෙන දේවල් ඔබට ලැබෙන කාලයක් බවට පත් වෙනවා මේ ග්‍රහ මාරුත් එක්ක ඉදිරි මාස කිහිපය. සාමාන්‍යයෙන් මාස එකමාරක් වගේ යනකම් මේ බලපෑම් ඔබට ලැබෙනවා. මේ තුල විශේෂයෙන් ගත්තොත් එහෙම ඔබට ඊටාම සුබ තත්ත්වයක් තියෙනවා. සිංහ ලග්න හිමියනේ අෂ්ටමේ රාශිකේ උදා වුණා කියලා ඒ කාලය තුල බය වෙන්න එපා. නමුත් ඔබ මතක තියාගන්න ඕන කාරණාවක් තමයි අෂ්ටමේ රාශිකයක් කියන කාරණාව සුළුවෙන් හිතන්න හොඳ නැහැ සිංහ ලග්න හිමියන්. හේතුව සිංහ ලග්න හිමියන්ගේ ලග්නාධිපති වෙන රවි ග්‍රහයාට තියෙන එකම ලග්නය බවට පත් වෙන්නේ සිංහ. රවි ග්‍රහයා සහ සෙනසුරු ග්‍රහයා මේ දෙන්න උපත්තියෙම මේ දෙන්න ස්වභාවයෙන්ම දෙන්න සතුරුයි. හරිද? අන්නේ කාරණාව නිසා ඔබ මතක තියාගන්න සිංහ ලග්නයට සෙනසුරු කියන්නේ හොද ග්‍රහයෙක් නෙමෙයි. හරි? ඔන්න ඔය කියන කාරණාව නිසාම බොහෝ දුරට ඔය සිංහ ලග්න හිමියන්ගෙන් උද්ගත වෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ හැමදාම හොදයි කියනවා සිංහ ලග්න හිමියන්ට ඉපදිච්ච දවසේ ඉඳලා හොදක් නැහැ එහෙම කියන්නේ. බහුතර සිංහ ලග්න හිමියන්ට සෙනසුරුගෙන් ටිකක් අපලකාරී තත්ත්වය වැඩි. සමුත් සුළුතරයකට සිංහ ලග්න හිමියන්ට සෙනසුරු හොද වෙන්නත් පුළුවන්. හරිද? නමුත් බහුතරයට සෙනසුරු එතරම් හොද තත්ත්වයක් නැහැ. මොකද සෙනසුරු ඔබේ රෝගස්ථානාධිපති වගේම විවාහස්ථානාධිපතිත් වෙන නිසා. 7 වෙන්නාධිපති වගේම 6 වෙන්නාධිපතිත් වෙන නිසා. අන්න ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න අෂ්ටමේ රාශිකයේ ආරම්භ වීම සුළුවෙන් හිතන්න එපා. ඔබට හැකි ආකාරයෙන් ග්‍රහපල තත්ත්ව දුරු කරගන්න කටයුතු කරන්න. ඒ වගේම ඔබේ කේන්ද්‍ර පරීක්ෂාවක් නිසියාකාරව කරගන්න. ඔබේ කේන්ද්‍ර පරීක්ෂාවන් නිසියාකාරව කරගෙන ඔබට තියෙන තත්ත්ව මොකද්ද? මේ වෙද්දි මොකද්ද තියෙන තත්ත්වය? මේ සියල්ල බලලා ඔබ තීරණය කරන්න. ඔබ මොකද්ද කරන්න ඕනේ? මොකද්ද කළ යුත්තේ කියන එක. මේ අවස්ථාවේදී කලබල වීමට වඩා ඔබට සුදුසු දේ තමයි ඒ ආකාරයෙන් නුවණ ඇතිව කටයුතු කරන එක. විශේෂයෙන්ම ඔබට ඉදිරි කාලයේ නුවණ ඇතිව කටයුතු කරන්න හැකියාව ලැබෙන කාලයක් බවට පත් වෙන ඔබේ 9 වෙන්නට රවි බුධ යෝගය, බුධාදිත්‍ය යෝගයක් සෑදෙන නිසා. ඉතින් සිංහ ලග්න හිමියනි කලබල වෙන්න එපා. විවිධ දේවල් විවිධාකාරයෙන් සිද්ධ වෙනවා. හදහනක් බලලා පොදුවේ ඔබට නරකයි කියලා කියන්න බෑ. මොකද මේ ලෝකේ ඉන්න සියලුම මිනිසුන්ගේ 12න් එකක්ම සිංහ ලග්නයට අයත් වෙන මිනිස්සු තමයි ඉන්නේ. එතකොට ඒ හැමෝටම එකම කර්මය නැහැ. හරිද? ඒ හැමෝටම එකම කර්මය නැහැ. ඒ නිසා බය වෙන්න එපා. ඔබ සිංහ ලග්න වුණත් ඔබේ කේන්ද්‍රය ඔබේ කර්මය අනුව ඔබ හොඳ දේ නම් කරන්නේ. ඔබ අනිත් අයට යහපත නම් කරන්නේ. ඔබ බය වෙන්න එපා. ඒ නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. ඔබේ කේන්ද්‍ර පරීක්ෂාවන් නිසියාකාරව කරගන්න උපන්දි කර්ම පිළිදීම කෙසේද තියෙන්නේ කියන එක හරියට බලා ගන්න. තව දෙයක් කියන්නම් ඔබටම බලා ගන්න අවශ්‍ය නම් යම් කිසි දේවල් ටිකක් ඒ තමයි ඔබ
සිංහ ලග්නේ වෙලා කුම්භ ඒ වගේම මකර නවාංශකවල නම් ඒ වගේම සිංහ ලග්නේ සිංහ නවාංශකේ නම් පොඩ්ඩක් ඒ රාශිකයේ තදින් බලපාන. ඒ වගේම තමයි ඔබ විශේෂයෙන් සෙනසුරුගේ මහදසාව රාහුගේ මහදසාවක් ගත කරමින් ඉන්නවා. ඒ වගේම රවිගේ මහදසාවක් ගත කරමින් රවිගේ මහදසාවක සෙනසුරු අන්තරයක් ගත කරමින් ඉන්නා නම් පොඩ්ඩක් බලපෑම ටිකක් වැඩි වෙන්න පුළුවන්. නමුත් බය වෙන්න එපා. ඒ දේවල් වලට පිළියම් තියෙනවා. ඔබට විශේෂයෙන්ම සුදුසුයි ඉදිරි කාලය තුල විෂ්ණු දෙවියන් නැදහීම. විෂ්ණු දෙවි හාමුදුරන්ට අදාළ පුද පූජා පැවැත්වීම ඉතාමත්. ඒ වගේම තමයි ඔබට රාහු මහදසාවක් තිබෙන කෙනෙක් නම් විශේෂයෙන් හොඳයි ශූන්‍යන් දේවතාවා ඇදහිීම. ප්‍රධාන වශයෙන් ඔන්න ඔය කියන කාරණා හොඳින් මතක තබා ගන්න. හැකිනම් උදේ හවස බුදුන් වදින්න. ඒක තමයි හොඳම දේ. උදේ හවස බුදුන් වදින්න ග්‍රහාපල දුරු වෙන්න නෙමෙයි. ඔබේ ශාස්ත්‍රූවරයන්න් වහන්සේ වෙනුවෙන් කරන පුද පූජාවක් වශයෙන් උදේ හවස බුදුන් වදින්න. ඔන්න ඔය කියන කාරණා ඉදිරියට කරගෙන යන්න. ඔබට අවශ්‍ය නම් කේන්ද්‍ර පරීක්ෂාවක් කරගන්න. ඉදිරියේ දැක්වෙන නම්බර්ස් වලට කතා කරන්න අපිට කතා කරලා කරගන්න පුළුවන්. එහෙනම් සිංහලක් නෙහියනි ඔබ සියලු දෙනාටම යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි.